ඒ කියන්නේ රට යනවා කියන ප්ලෑන් එක ඇවිල්ලා කෙලින්ම මං ආවේ මෙතනට. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ මං අනිත් දේවල් බැලුවට මං ආවේ ආයතනයක් විදියට මේකට. ඉතින් මට ඒ රෙකමන්ඩ් එකත් එක්ක මට විශ්වාසයක් ඇති වුණා. ඒක ඇතුළේ ඉතින් අර මං කිව්වනේ මේ ජොබ් එකෙන් අයින් වෙලා කියලා කරන්නේ ඒ හේතුව තමයි මට මේක යන්න ඕනකමක් තිබ්බා. වෙලාවට මගේ වෙලාවට ඉතින් මං ආයතනෙත් තෝරගෙන දිනන ඉතින් මට සෙට් වෙන ආයතනයක් ඒක වෙලා තියෙන්නේ. වාගේ හොඳ මේ ඉන්ට්‍රස්ට් එකක් වෙන්නවා. ඔව් ඉතින් නැත්තම් අර ඩොකියුමන්ට් ටික වෙලාවට අරව මේවා දුන්නේ නැත්තම් සමහරට මේක තවත් අපි පරක්කු වෙනවානේ. මෙයාත් වෙලාවට මේ වෙලාවට ඩොකියුමන්ට් දුන්නා මම වෙලාවට ඔෆ් එක දුන්නා. ඔක්කොම අපි ඇවිල්ලා ඉන්නේ සජිත ඇවිල්ලා MSc Management in Hertfordshire University September 2025 intake එකට visa හම්බෙච්ච ස්ට්‍රින්ග් කෙනෙක්. so අපි ආමු සජිතගෙන් එයාගේ personal experience එක university ගැන හිතන විදිය ඊට පස්සේ එයාගේ program එක ඊට පස්සේ අපි as a study advisor කෙනෙක් විදියට මම එතකොට අපේ company එක යාට උදව් කරපු විදිය for the whole process. ඉතින් සජිත කොහොමද? මම ඇත්තටම ස්ටඩි ඇඩ්වයිසර් ගැන මුලින්ම දැනගත්තේ සෝෂල් මීඩියා වලින්. ඉතින් සෝෂල් මීඩියා වලින් ආවට පස්සේ මම ඇත්තටම ගොඩක් කන්සල්ටිං ඔෆිස් ගැන විස්තර හෙව්වා. ඒකත් එක බැලුවට පස්සේ මම කඩවත මුලින්ම ආවට පස්සේ මට ඇත්තටම මුලින්ම මේ හිටපු ස්ටාෆ් එක ඒ අය දීපු ග්‍රීටින් එකත් එක මට විශ්වාසය තමයි මුලින්ම ඇති වුණේ. ඉතින් ඊට පස්සේ මම දිගට මගේ ප්‍රොසෙස් එක පටන් ගත්තා. ජුනි මාසේ මුල තමයි මම ප්‍රොසෙස් එක ඇත්තටම පටන් ගත්තේ. යාලා මට දෙන්න පුළුවන් ඒ කියන්නේ ස්ටඩි ඇඩ්වයිසර් මට දෙන්න පුළුවන් උපරිම ඔෆර්ස් ටික දුන්නා. ඒ කියන්නේ මගේ ඉංග්ලිෂ් වේව් ඔෆ් එක අරන් දීලා මට ලොකු සප්පයක් දුන්නා. ඉතින් දැන් මට මේ වීසා ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම කරගන්න මාස 4ක් වගේ තමයි ගියේ. ඉතින් ඒක ඉතින් ලොකු ඇචීව්මන්ට් එකක්. දැන් මම තව සතියකින් විතර මට එංගලන්තේ බලා පිටත් වෙන අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් මට ඇත්තටම පෞද්ගලිකව මම ගත්ත එක්ස්පීරියන්ස් එක මොකද මේ මම කිසිම කන්ටැක්ට් එකකට ආපු තැනක් නෙමෙයි මේක. මම පර්සනල් මම බලලා ආවේ. ඉතින් මගේ වැඩේ විශ්වාසවන්තව ට්‍රස්ට් එකෙන් මට කරලා දුන්නු. මගේ ප්‍රොසෙස් එක වෙනකොට මම ස්පෙෂලි සියොන්ට ගොඩක් ඩිස්ටර්බ් කරා කියන්නේ මගේ වැඩේ. ඉතින් ඒ කියන්නේ මොකද මේ මම බලන්නේ වැඩේ කරගන්නනේ. ඉතින් ඒ ඇතුලේ ස්පෙෂලි සියොන් ගත්තට පස්සේ මට හැම එකටම සොලියුෂන් එකක් දුන්නා. සමහරලාට එයා බිසි වුණා පස්සේ උනත් මට කෝල් කරලා මේ දේවල් කතා කරා. ඉතින් ඇත්තටම වීසා එක ආවට පස්සේ මට හිත ඒ කියන්නේ මේ ආයතනය ගත්තට පස්සේ අර බොරුවට ඒ දේවල් පෙන්වන ආයතනයක් නෙවෙයි. කරන්න පුළුවන් දේ කෙලින්ම ඩිරෙක්ට්ලි කියනවා. ඉතින් මට කිව්ව විදිහට මගේ වැඩ ටික කරා. ඉතින් ඒ අතින් බැලුවට පස්සේ මට ස්ටඩි ඇඩ්වයිසර් ඕනම කෙනෙක්ට තමන්ගේ ඒ කියන්නේ විදේශීය අධ්‍යාපන සීනය බය කරගන්නවා නම් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතනයක්.